ඔයාලා හැමෝටම සුබ දවසක්. අදත් මම ඔයාලට කෝටිපතියාගේ නපුරු මනාලිය දෙවනි කොටස තමයි අරගෙන එන්නේ. මේ කොටසත් කියවලා කතාව ලස්සනයි නම් කතාවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න. තවත් යාළුවෙක්ට බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් all දාලා තියාගන්න. මම මේ වගේ ලස්සන වීඩියෝ එකක් දාපු ගමන් ඒ වීඩියෝ එකේ නොටිෆිකේෂන් එක ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි වෙඩි කතා නැතුව අද කොටස කියවලා බලමු. මොකද වෙන්නේ කියලා. සුමිත්‍ර නෝනා ෆෝන් එකත් අතේ තියාගෙනම සාලි බිම වාඩි වුණේ පපුව අල්ලගෙන. ඇගේ මූණ පුරාම මහ බයක සලකුණු මතුවලා තිබුණා. සාහසි වහම දුවලා ගිහින් සුමිත්‍ර නෝනා වත්තම් කරගත්තා. නෝනා, අනේ නෝනා, මොකද උනේ? ඇයි මේ? සාහසි කලබලෙන් ඇහුවා. ආකාශ්, මගේ පුතා. සුමිත්‍ර නෝනාට කතා කරගන්න බැරුව උගර හිර වුණා වගේ හිටියේ. ඒ වෙලාවෙම වත්ත වැඩ කර කර හිටපු බණ්ඩත් සාලෙට දුවගෙන ආවේ සත්තෙට. මොකද නෝනා, මොකක් හරි කරදරයක්ද? බණ්ඩා ඉක්මනට පාර පැත්තට ගිහින් බලන්න. පුතා කෝල් කරද්දිම ලයින් එක කට් වුණා. ලොකු සත්‍යයක් ඇහුණා බණ්ඩා. අනේ මගේ කොල්ලට මොකක් හරි කරදරයක්ද දන්නේ. සුමිත්‍ර නෝනා අදන්න ගත්තා. බණ්ඩා මොකොත් නොකියම වත්තෙන් එළියට දිව්වා. සහසි සාලේ මේස උඩ තිබුණු වතුර වීදුරුව අරන් ඇවිත් සුමිත්‍ර නෝනාගේ කටට යන්න හැදුවත් ඇය ඒක ප්‍රතික්ෂේප කරා. ඇගේ මුළු ඇඟම වෙවුලමින් තිබුණේ. විනාඩි 20ක් විතර ගත වුණේ හරියට අවුරුදු ගාණක් වගේ. බණ්ඩ අයමත් හති දාගෙන සාලෙට දුවගෙන ආවා. ඔහුගේ මූණ සම්පූර්ණයෙන්ම සුදුමැරි වෙලා තිබුණා. බණ්ඩා, කියන්න මොකක්ද උනේ? සුමිත්‍ර නෝනා වත්තම් කරන් හිටපු තැනින් නැගිට්ටා. නෝනා, අර කොළඹින් ආපු ලෝය මහත්තයාගේ ඩ්‍රයිවර් ආපු වාහනයයි තව ලොකු ලොරියකකුයි හැප්පිලා මහා අනතුරක් වෙලා. ඒ හරියම තමයි ආකාශ් මහත්තයාගේ වාහනේත් නතර කරලා තියෙන්නේ. බණ්ඩා කිව්වා. මගේ පුතාට අමාරුද? සුමිත්‍ර නෝනා කෑ ගැහුවා. නෑ නෝනා, මහත්තයාගේ වාහනේ හැප්පිලා නෑ. මහත්තයා හොඳින් ඉන්නවා. හැබැයි අර ඩ්‍රයිවර් තම්බිව හොස්පිටල් එකට අරන් ගියා. ඒක නෙමෙයි නෝනා ප්‍රශ්නේ. ඒ වෙලාවේ වෙච්ච කලබලෙන් කවුරු හරි මහත්තයාගේ වාහන ඇතුළේ තිබුණු අර ලොකු ලියුම් කවරේ, ඒ කියන්නේ අත්සන් කරපු පේපර්ස් ටික හොරකම් කරලා. බණ්ඩ කිව්වේ බයෙන්. සුමිත්‍ර නෝනා එකපාරටම පුටුවට බර වුණා. ඒ කියන්නේ ඒක අහම්බෙන් වෙච්ච අනතුරක් නෙවෙයි. සැලසුම් කරලා කරපු දෙයක්. හවස් වෙද්දි මහ මූසල කළුවරක් ගම පුරාම පැතිරුණා. මහ ගෙදර සාලේ ලයිට් තාර තිබුණේ ලොකු පාළුවක්. එතකොටම සාලේ දොර අරගෙන ආකාශ ඇතුළට ආවා. ඔහුගේ සුදු කමසු තනින් තන කුණු ගෑවිලා කොන්දේ අවුල් වෙලා තිබුණා. මූණේ තිබුණ කේන්තියට වඩා මහ වෙහෙසක් සහ කල්පනාවක සලකුණු. පුතේ, සුමිත්‍ර නෝනා ඉක්මනින් ඔහු ළඟට ගියා. "ඔහට තුවාලයක් නෑ නේද?" "මට ප්‍රශ්නයක් නෑ අම්මා. හැබැයි අර ඩ්‍රයිවර්ගේ කකුලක් කැඩිලා මිනිහව හොස්පිටල් දැම්මා." ආකාශ් පුටුවකින් වාඩි වුණේ ඔළුව අත්දකින්ම බතා ගන්න ගමන්. "ඒත් මට හිතා ගන්න බැරි අර පේපර්ස් ටික නැති වුණේ කොහොමද කියලා. අනතුර වෙච්ච වෙලාව මං වාහනෙන් බහැලා ඩ්‍රයිවර් බේර ගන්න යද්දි මගේ වාහනේ දොරවල් ලොක් කරලා තිබුණේ නැහැ. ඒ වෙලාවේ කවුරු හරි එක අරන්. ඒ කියන්නේ මේ ගමේ කවුරු හරි එක දැක්කා." සුමිත්‍ර නෝනා ඇහුවා. "නෑ අම්මා, ගමේ උන්ට ඔය බිස්නස් පේපර්ස් වලින් ඇති වැඩක් නෑ. මේක කොලින්ම ප්ලෑන් කරපු වැඩක්. මගේ තරහ කවුරු හරි ගමේ එකෙක් ලව ඕක කරවන්න ඇති." ආකාශ් තදින්ම කිව්වා. සාලි මත ඇති වුණේ බරපතල නිශ්ශබ්දතාවයේ බිඳලා සහසි සෙමින් ඉදිරියට ආවා. ඇගේ මූණේ තිබුණේ ආකාශ් මීට කලින් කවදාවත් නොදකපු විදිහේ බැරෑරුම් පෙනුමක්. මහත්තයා හිතන දේ හරි වෙන්න ඇති. ඒත් සහසි බොහොම තැන්පත් හඬින් කිව්වා. "තමුසේ මොනවද දන්නේ?" ආකාශ් ඔළුව උස්සලා සහතිස් දෙස බැලුවේ කේන්තියෙන් සහ වෙහෙස මහන්සියෙන් පිරුණු දෑසින්.
මහත්තයා කිව්වා වගේ ගමේ සාමාන්‍ය කෙනෙක්ට ඔය ලියවිලි වල වටිනාකමක් නැහැ. හැබැයි අතූතේ මහත්තයා පිටත් වෙන්න කලින් කොළඹින් ආපු ඩ්‍රයිවර් මහත්තයා කාර් එකෙන් බැහැලා පාරයිනේ හිටගෙන හිටිය ෆෝන් එකෙන් කාට හරි කතා කරනවා මං කුස්සියේ ශනේලෙන් දැක්කා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක් නේ. ආකාශ් කටහඬ බාර කරලා කිව්වා. නෑ මහත්තයා, ඒ මිනිස්සයා කතා කළේ හරිම කලබලෙන් වටපිට බලමින්. මට ඒ වෙලාවේ ආන්තමට ඇහුණා. ලොකු මහත්තයා වැඩේ හරි. ලියුම් කවරේ අත්සන් කරලා ඉවරයි. මං දැන් පාරට දානවා. බංකුව ළඟදී වැඩේ කරන්න කියලා. ඒ ඩ්‍රයිවර් කියනවා. මං ඒ වෙලාවේ ඒක ඒතරම් හිතට ගත්තේ නෑ. හැබැයි දැන් මහත්තයා හිතපු දෙයත් එක්ක බලද්දී ඒ අනතුර හම්බයක් නෙවෙයි. ඒ ඩ්‍රයිවර්මයි කොළඹ ඉන්න කාට හරි ඔත්තු දීලා තමුන්ගෙම වාහනේ හැප්පෙන්න සලස්සලා තියෙන්නේ. සාහසී එක හුස්මට Taman දැකපු දේ සහ ඇහෙන දේ විස්තර කළා. ආකාශ එකපාරටම පුටු වෙන්න කිට්ටා. ඔහුගේ මූණ කේන්තියෙන් රත වුණා. Tamanගෙම විශ්වාසවන්ත ලෝයර් ඩ්‍රයිවර් Tamanට ද්‍රෝහි වෙලා තියෙනවා. ෂිට්. මං ඒක හිතුවේම නෑ. ආකාශ් දත් මිටි කෑවා. ඒ කියන්නේ ඩ්‍රයිවර් හොස්පිටල් එකේ ඉන්නේ ඇත්තටම තුවාල වෙලා නෙවෙයි. මිනිහ රංගපානව බේරෙන්න. ඔව් පුතේ, ඒක වෙන්න පුළුවන්. සුමිත්‍රා නෝනත් කලබලෙන් කිව්වා. ඒ ඩ්‍රයිවර් අලුත් කෙනෙක්. ලෝය ජයසිංහ ළඟට අවිත් මාසයක්වත් නෑ. මං දැම්ම හොස්පිටල් එකට යනවා. ගිහින් ඌගෙන් කෙලින්ම අහනවා කවුද ඕක පිටිපස්සේ ඉන්නේ කියලා. ආකාශ් Tamanගේ වාහනේ අතර අතට ගත්තා. මහත්තයා, මේ මහරෑ තනියම යන එක හොඳ නෑ. ඒ මිනිහා පිටිපස්සේ ලොකු කල්ලියක් ඉන්නවා නම් මහත්තයාට අනතුරක් වෙන්න පුළුවන්. බන්න මැදට පැනලා කිව්වා. මට ඕනම අනතුරකට මුහුණ දෙන්න පුළුවන් බණ්ඩා. මගේ මිලියන ගානක බිස්නස් එකක් මේ පේපර්ස් උඩ තියෙන්නේ. මට ඒක සෙල්ලමක් නෙවෙයි. ආකාශ් කිසිම දෙයකට බය නැති තද මිනිහෙක් වගේ කෙලින්ම දොර පැත්තට පියවර තිබ්බා. සාහසි නිහඬවම ආකාශ් යන දෙස බලාගෙන හිටියා. ඇගේ හිත ඇතුලේ ලොකු නොසන්සුන්කමක් තිබුණා. කොළඹ සල්ලිකාරයන්ගේ බිස්නස් තරඟය කොච්චර දරුණුද සහ ඒක කොච්චර ලේ වැගිරීම් දක්වා යන්න පුළුවන්ද කියලා ඇයට යාන්තමට වැටහුණා. ආකාශ් දොර අරගෙන කලුවර වැටිච්ච වත්ත දෙසට යද්දී එක පාටම මහ ගෙදර ගේට්ටුව ළඟින් නන්නා දුනන වාහනයක ලයිට් එළියක් සාල වීදුරු ජනේල හරහා ඇතුළට වැදුනා. ඒ ආවේ ආකාශ්ගේ වාහනේ නෙවෙයි, වෙනත් අඳුරු පැහැති වාහනයක්. සාලේ හිටපු හැමෝම එක පාටම ගොළු වුණා. ආකාශ් දොර ළඟම නතර වෙලා ඒ එන වාහනේ දෙස බැලුවේ කේන්තියෙන්. ගේට්ටුවෙන් ඇතුළුණු කළු පැහැති වාහනේ මහ ගෙදර පෝටිකෝ එක ළඟ නතර වුණා. ආකාශ් තදින් මිදි කරගත් දෑතින් යුතුව දොරකඩ හිටගෙන හිටියේ ඕනම දෙයකට සූදානමින්. වාහනේ පසුපස දොර ඇරලා එළියට බැස්සේ වෙන කවුරුත් නෙවෙයි, ආකාශ්ගේ විශ්වාසවන්තම ලෝයර් ජයසිංහ මහත්තයා. ඔහු පිටුපසින් නිල ඇඳුම් මැදගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුත් වාහනෙන් බැස්සා. ආකාශ්, ජයසිංහ මහත්තයා කලබලෙන් පඩිපෙළ නැගලා සාලෙට ආවා. මට ඩ්‍රයිවර් ගැන සැක හිතිලයි මම පොලිසියත් එක්ක මේ පැත්තට ආවේ. මොකද්ද උනේ ජයසිංහ? ආකාශ් කෙලින්ම ඇහුවා. අර අනතුරු වුණ වෙලාවේ මට ඩ්‍රයිවර් කෝල් කරලා කිව්වා වාහනේ හැප්පුණා, පේපර්ස් ටිකක් නැති වුණා කියලා. හැබැයි මිනිහා කලබල වෙලා කතා කරපු විදිහෙන් මට තේරුණා මොකක් හරි වංචාවක් තියෙනවා කියලා. මං වහම හොස්පිටල් එකට කතා කරලා බැලුවා. මිනිහට කිසිම තුවාලයක් වෙලා නැහැ. නිකන් සීරීමක් විතරයි. පොලිසිය ගිහින් හොස්පිටල් එකේදීම මුව තදින් ප්‍රශ්න කරද්දී මුළු ඇත්තම වමාරලා. ජයසිංහ විස්තර කරා. කවුද ඔක පිටිපස්සේ ඉන්නේ? ආකාශ්ගේ කටහඬ ගෙගරුම් දුන්නා. ඔබේ බිස්නස් ඩ්‍රයිවර් වෙන ශිහාන් ගුණවර්ධන. ඌ තමා මගේ අලුත් ඩ්‍රයිවර්ට ලොකු සල්ලියක් දීලා මේ අනතුර ප්ලෑන් කරලා තියෙන්නේ. පේපර්ස් ටික අත්සන් කරලා ඉවර වුණ ගමන් ඒක හොරකම් කරන්නයි උන්ට ඕන උනේ. ජයසිංහ මහත්තයා තමන්ගේ බෑග් එක ඇතුලින් නිල් පාට ලොකු ලෙදර් කවර එළියට ගත්තා. හැබැයි උන්ගේ ප්ලෑන් එක වැරදුනා. ආකාශ් දිග සුස්මක් හෙලමින් ඒ ලියුම් කවරේ තමන්ගේ අතට ගත්තා. ඔහු ඒක ඇරලා බැලුවා. තමන්ට මිලියන කාලයේ ලාභයක් දෙන අම්මගේ අත්සන තියෙන වටිනා ලියකියවිලි ටික කිසිම හානියක් නැතුව ඒ විදිහටම තිබුණා. ද්‍රෝහියෝ! ආකාශ් පේපර්ස් ටික තදින් අතට ගත්තා. ශ්‍රේහාන් හිතුවේ මාව වටන්න. ඒත් මගේ වැඩ එහෙම නවත්තන්න බෑ. දැන් හැමදේම හරි ආකාශ්. පොලිසිය ඩ්‍රයිවර් ඇරෙස්ට් කරා. ශ්‍රේහාන්ට විරුද්ධවත් ලීගල් ඇක්ෂන් ගන්නවා. ජයසිංහ මහත්තයා පොලිස් නිලධාරීන් එක්ක ආයමත් පිටත් වෙන්න ලෑස්ති වුණා.
ලෝය සහ පොලිසිය පිට වෙලා ගියාට පස්සේ මහගෙදර සාලට ආයමත් සංසුන් බවක් ආවා. පේපර්ස් ටික අතට ලැබුණු සැනින් ආකාශ්ගේ ඔළුවේ තිබුණු ලොකුම පර නිදහස් වුණා. ඔහු ලියුම් කවරේ තදින් අතටගෙන වහම Tamanගේ බෑග් එක ලෑස්ති කරගන්න කාමරයට ගියා. ඔහුට දැන් මේ ගමේ තවත් එක විනාඩියක්වත් ඉන්න උවමනාවක් තිබුණේ නැහැ. කොළඹ ඔෆිස් එකේ මග ඇරුණු වැඩ කන්දරාව වහම පටන් ගන්නයි ඔහුට ඕන උනේ. පුතේ මේ මහරෑද යන්නේ? සුමිත්‍ර නෝනා සාලට ඇවිත් ඇහුවා. නෑ අම්මා මං දැම්ම යනවා. රැට පාරවල් හිස් නිසා ඉක්මනට කොළඹට යන්න පුළුවන්. අනික හෙට උදේ 9 වෙද්දි මට බෝඩ් මීටින් එකකට ලෑස්ති වෙන්න තියෙනවා. ආකාශ් බෑග් එකත් අතට ගන්න ගමන් කෙටියෙන් කිව්වා. ඔහු සාලට එද්දි සහසි මේස උඩ තිබුණ හිස් කෝප්ප ටිකක් අරන් කුස්සියට යන්න ලෑස්ති වෙනවා දැක්කා. ආකාශ් ඇයලකින් යද්දි නතර වුණා. අදාර හොඩුවාව දීපු එක වටිනවා. හමුසිට මොනවා හරි උදව්වක් ඕන වුණොත් අම්මා තේ මට කියන්න. ආකාශ් Tamanගේ සාක්කුවෙන් සල්ලි නෝටු කීපයක් ඇදලා මේස උඩින් තිබ්බා. Tamanගේ වැඩේ කරලා දුන්න කෙනෙක්ට සල්ලිකාරයෙක් විදියට ගෙවපු සාමාන්‍ය ගාස්තුවක් විදිහට. සහසිය සල්ලි දිහා බැලුවා. ඇගේ මූණේ කිසිම සතුටක් හෝ වෙනස් වීමක් තිබුණේ නැහැ. මට සල්ලි ඉපා මහත්තයා මං කිව්වේ මං දැක්ක දේ විතරයි. ඇය බොහොම තැන්පත්ව කෙලින්ම කියලා කුස්සියට යන්න ගියා. ආකාශය ගැන තව හිත කාලේ නාස්ති කරේ නැහැ. ඔහු සල්ලි ටික ආයමත් සාක්කුවට දාගෙන බෑග් එකත් අරන් කෙලින්ම එළියට බැස්සා. බණ්ඩා ගේට්ටුව ඇරලා දාන්න ආකාශ් නියෝග කළා. හොඳයි මහත්තයා. බණ්ඩා ඉක්මනින් ගිහින් කළුවරේම ගේට්ටුව ඇරියා. ආකාශ් Tamanගේ බෙන්ස් රථයට කොට වෙලා වාහනේ ස්ටාර්ට් කරලා වේගෙන් මහගෙදර වත්තෙන් පිටත් වුණා. රතු පැහැති පසුපස ලයිට් එළිය විතරක් ඉතිරි කරලා වාහනේ ගමේ පාළු දිගේ පාර දිගේ කොළඹ බලා නොපෙනී ගියා. පහවදා උදෑසන වෙද්දී ආකාශ් කොළඹ Tamanගේ සුඛෝපභෝගී ඔෆිස් කාමරේ වාඩි වෙලා හිටියේ බොහෝම ජයග්‍රාහී ලීලාවෙන්. මේස උඩ අත්සන් කරපු ලීගල් පේපර්ස් ටික තිබුණා. එතකොටම ඔහුගේ පෞද්ගලික ලේකම් කාමරයට ඇතුළු වුණා. සර් ශෙහාන් ගුණවර්ධන ඇරල් කරපු නිවුස් එක දැම්ම ලීක් වෙලා තියෙන්නේ. අපේ ෂෙයාර්ස් වලගේ එකපාරටම වැඩි වෙලා. ගුඩ්. ආකාශ් කටකොනකින් hina වුණා. ශෙහාන්ට හිතා ගන්න බැරුව ඇති. මං කොහොමද එකරයින් මේ පේපර්ස් ටික ආයෙත් හොයාගත්තේ කියලා. ආකාශ් කොළඹට ඇවිත් සතියක් විතර ගත වුණා. පේපර්ස් වැඩ කටයුතු සියල්ලම සාර්ථකව අවසන් වෙලා තිබුණ නිසා ඔහු හිටියේ සැහැල්ලුවෙන්. ගමේ සිද්ධ වෙච්ච දේවල් දැන් ඔහුගේ ඔළුවේ තිබුණෙම නෑ. හැබැයි එදා හවස මහගෙදරින් ආපු කෝල් එකෙන් ආකාශ් ආයිමත් නොසන්සුන් වුණා. ෆෝන් එක ගත්තේ සුමිත්‍රා නෝනා. ඇගේ කටහඬේ තිබුණේ ලොකු බයක්. පුතේ ආකාශ් පුළුවන් ඉක්මනට කමට එන්න පුළුවන්ද? සුමිත්‍රා නෝනා කිව්වා. ඇයි අම්මා? මොකක් හරි ප්‍රශ්නයක්ද? සනීප නැද්ද? ආකාශ් කලබලෙන් ඇහුවා. මට නෙවෙයි පුතේ අර බණ්ඩටයි සහසටයි ලොකු කරදරයක් වෙලා. ඊරෑ සහසිය කුඩම්මා විමලයි ඒකිගේ පුතා කසුනුයි තව මැරයෝ දෙන්නෙක් එක්ක ඇවිත් අපේ ගේ වට කරලා බණ්ඩට හොඳටම ගහලා සහසිය බලෙන් අරන් යන්න හැදුවා. ඇයි ඒ? ආකාශ් නලල රැලි කරගත්තා. අර කසුන් කියන එක කුඩු ගේන්න සල්ලි නැතුව ගමේ ඉන්න සල්ලිකාර මුදලාලි කෙනෙක්ගෙන් ලොකු ණයකුත් තරම්. ඒ ණය වෙනුවට සහසිය වර මුදලාලිට කසාද බඳලා දෙන්න විමලයි කසුනුයි පොරොන්දු වෙලා. බණ්ඩ ඒකට අකමැති වුණ නිසායි ඊරෑ ගහලා තියෙන්නේ. බණ්ඩ දැන් හොස්පිටල් එකේ. සහසි බයටම හැංගිලා ඉන්නවා. ඒත් අර විමලයි මැරෙයොයි මහගෙදර ගේට්ටු ළඟට ඇවිත් කෑ ගහනවා. කෙල්ලව එළියට එපන් කියලා. මට තනියම මේක බේරගන්න බෑ පුතේ. සුමිත්‍රා නෝනා විස්තර කරා. ආකාශට එකපාරටම ඊරේ කසුන් මහගෙදර වත්තට රිංගපු වෙලාවේ Taman නුව පන්නපු හැටි මතක් වුණා. මුන් මේ හදන්නේ Tamanගේ අම්මා ඉන්න ගේ ඉස්සරහ චණ්ඩිකම් කරන්නයි. අම්මා දොරවල් වහගෙන ඇතුළට වෙලා ඉන්න. මම මේ දැම්ම පිටත් වෙනවා. ආකාශ් තදින් කිව්වා. ඔහු Tamanගේ සහස ගැන තිබුණු අකමැත්ත හෝ වෙනත් දේවල් පැත්තකින් තිබ්බා. Tamanගේ මහගෙදරට වගේම Tamanගේ අම්මගේ ආරක්ෂාවට තර්ජනයක් වෙනවට ආකාශ් කොහොමත් කැමති වුණේ නැහැ. ඔහු වහම කාර් එකේ ඇතුළත් තරන් වේගෙන් ගම බලා පිටත් වුණා. ආකාශ් ගමට එද්දි රෑ 10ට විතර ඇති. මහගෙදර ගේට්ටුව ළඟ සයිලන්ස කපපු මෝටර් සයිකල් දෙකක් නවත්තලා තිබුණා. කසුන් ඇතුළු මැරයෝ දෙන්නෙක් ගේට්ටුවට හේතු වෙලා සිගරට් බොමින් මහ හයියෙන් hina වෙමින් ඉන්නවා. ආකාශ් දුරදිම දැක්කා. ආකාශ් Tamanගේ බෙන්ස් රථයේ හෙඩ්ලයිට් එළිය
උන්ගේ මූණට වදින්න තද කරලා ගේට්ටුව ළඟටම වාහනය ගෙනත් එක පාටම බ්‍රේක් ගැහුවා. මහ හයියෙන් බ්‍රේක් පාර වදිද්දී කසුන් ඇතුළු උන් ටික බය වෙලා දෙපැත්තට වුණා. ආකාශ් වාහනින් බැස්සේ බොහොම තැන්පත් ඒත් මහ මූසල කේන්තයක් හිතේ හංගගෙන. උඹලා මොකද මගේ ගේට්ටුව ලං කරන්නේ? ආකාශ් කලිසම් සාක්කුවට අත් දෙක දාගෙන කෙලින්ම කසුන් ඉස්සරහට ආවා. මහත්තයා අපිට මහත්තයා එක්ක ප්‍රශ්නයක් නෑ. අර බණ්ඩෑ කෙල්ල මෙහෙ හැංගිලා ඉන්නවා. ඒකව අපිට බාර දෙන්න. ඒකේ අපේ. කසුන් සිගරට් කොටේ බිමට දාලා පාගෙන ගමන් කිව්වා. මිනිහා හිතුවේ නෑ ආකාශ් මේ මහරෑ කොළඹින් එයි කියලා. තමුසලගේ ප්‍රවුල් ප්‍රශ්න මට වැඩක් නෑ. හැබැයි මේක මගේ අම්මා ඉන්න ගේ. මගේ ගේ ඉස්සරහා චණ්ඩිකම් කරන්න ආවොත් උඹලා තුන් දෙනාම මෙතනම බලලනවා. ආකාශේ කටහඬේ තිබුණු ඒ අසාමාන්‍ය තද ගතියට කසුන් පිටිපස්සේ හිටු මැරේ දෙන්න ටිකක් පස්සට වුණා. මහත්තයා සල්ලිකාර වුණාට අපි බය කරන්න ඕවට එන්න එපා. අපි මේ නීත්‍ය අනුකූලව කෙල්ල අරන් යන්න ආවේ. කසුන් ටිකක් සත්‍ය තාලා කිව්වා. නීතිය? උඹලා දන්න නීතියක් නෑ. ආකාශ් කටකණකින් hina වෙලා තමන්ගේ ෆෝන් එක එළියට ගත්තා. තාමුස්සලා ඊරෑ බණ්ඩට ගහලා හොස්පිටල් එකට දාපු එකටයි මේ මහරෑ මගේ නිවසට අනවසරෙන් ඇතුළු වෙන්න උත්සාහ කිරීමටයි මං දැනටම පොලිසියට කිව්වා. ඔය එන්නේ? ආකාශ් කියලා ඉවර වෙන්නත් කලින් ඈතින් පොලිස් ජීප් එකේ සයිරන් සද්ද ඇහෙන්න ගත්තා. ආකාශ් ගමට එන ගමන්ම තමන්ගේ බලපුලුවන්කාරකම් පාවිච්චි කරලා ගමේ පොලිස් ස්ථානාධිපතිවරයාට කෙලින්ම කතා කරලායි තිබුණේ. පොලිස් ජීප් එක ගේට්ටුව ළඟටම ඇවිත් නතර වෙද්දී කසුන් ඇතුළු උන්ගේ මූණවල් සුදු මැලි වුණා. OIC මහත්තයා මෙන්න මේ තුන්දෙනා මගේ කෙදෙට්ට තර්ජනයක්. ඊයේ රෑ බණ්ඩට ගහපුන් තමයි මේ ඉන්නේ. ආකාශ් බොහොම ගරුසරු ඇතුව ඒ තන තන ස්වරූපයෙන් පොලිසියට කිව්වා. ඇරෙස් කරපන් ඕකුන්ව. OIC වහම නියෝග කරා. පොලිස් නිලධාරීන් පැනලා කසුන් ඇතුළු මැරේ තුන්දෙනාව කුදලාගෙන ජීප් එකට දාගත්තා. මහත්තයා අපිට මෙහෙම කරන්න එපා මහත්තයා. කසුන් ජීප් එක ඇතුලේ ඉඳන් කෑ ගැහුවත් ආකාශ් හැරිලවත් බැලුවේ නෑ. පොලිස් ජීප් එක පිටත් වෙලා ගියාට පස්සේ ආකාශ් ගේට්ටුව වහලා සාලෙට ආවා. සාලේ ලයිට් නිවලා තිබුණේ. සුමිත්‍රා නෝන බයටම දොර ළඟට ආවා. පුතේ ප්‍රශ්නයක් නෑ නේද? නෑ අම්මා පොලිසියෙන් උන් අරන් ගියා. ආයෙත් ඕගොල්ලෝ මේ පැත්තට එන්නේ නෑ. ආකාශ් බෑග් එක සෝෆා උඩින් තියලා කපාය ගැලෙව්වා. ඒ වෙලාවේ සාලේ කොනක තිබුණු කළුවර අස්සෙන් සහසෙමින් එළියට ආවා. ඇගේ ඇස් අඬලම රත් වෙලා තිබුණා. තමන් නිසා මේ ගෙදරට උන කරදරේ ගැන ඇය හිටියේ ලොකු ලැජ්ජාවකින් වගේම බයකින්. ඇය ආකාශ් දෙස බලලා "ස්තුතියි මහත්තයා. මං නිසා මහත්තයාටත්" කියලා කතාව පටන් ගන්න හැදුවා විතරයි. නවතිනවා. ආකාශ ඇය දෙස රවාගෙන බොහොම රළු විදිහට කතාව කඩලා දැම්මා. මම මේක කළේ තමුස වෙනුවෙන් නෙවෙයි. මගේ අම්මා ඉන්න ගේ ඉස්සරහ කුඩ්ඩන්ටයි කාලකන්‍යයන්ටයි නටන්න දෙන්න මට ඌපනාවක් නැහැ. තමුසලගේ පවුල් වල කුණුවල් නිසා මගේ අම්මට කරදරයක් වෙනවට මම කැමති නැහැ. ඒ නිසා තමුස ගැන ලොකුට හිතා ගන්න එපා. ආකාශ්ගේ තද අනුකම්පාවක් නැති වචන ටික සාහසික හිස්සට තදින්ම දැනුණා. ඇය ආයමත් Taman දුප්පත් අසරණ කෙල්ලෙක් විතරයි කියන තත්ත්වයට වැටුණා. ආකාශ ඇය දෙස තවත් නොබලා කෙලින්ම Tamanගේ කාමරයට ගිහින් දොර වහගත්තා. ඔහු කෙල්ල ගැන කිසිම ලෙන්ගතුකමක් තිබුණේ නැහැ. පහවදා උදේ පාන්දරම සාහසි Tamanගේ තාත්තා බලන්න හොස්පිටල් එකට ගියේ සුමිත්‍රා නෝනගෙන් අවසර අරන්. මහගෙදර ඇතුළේ හිටියේ සුමිත්‍රා නෝනයි ආකාශුයි විතරයි. ආකාශ් සාලේ පුටුවේ හාන්සි වෙලා කෝපි එකක් බොන ගමන් ටැප් එකෙන් බිස්නස් වගේක් බලමින් හිටියා. සුමිත්‍රා නෝන හිමින් සාලට ඇවිත් ආකාශ ඉදිරියේ තිබුණු පුටුවෙන් වාඩි වුණා. ඇගේ මූණ තිබුණේ ලොකු පැරෑරුම් කල්පනාවක සලකුණු. පුතේ ආකාශ් මං ඔබෙන් කාරණාවක් අහන්න කියලා හිටියේ. සුමිත්‍රා නෝන කතාව පටන් ගත්තා. කියන්න අම්මා. ආකාශ් ටැබ් එකෙන් ඇස්සහකට නොගෙනම කැටියෙන් කිව්වා. දැන් උඹට අවුරුදු 32කුත් ලැබලානේ. කොළඹේ බිස්නස් පස්සෙම දුව හිටියා මිසක් ජීවිතය ගැන හිතුවේ නෑ. උඹේ තනියට මේ මහගෙදරට වගේම උඹ ඔය තද හිත හදන්න පුළුවන් හොඳ ගෑනු ළමෙක් දැන් උඹට ඕනේ. සුමිත්‍රා නෝන පීරිසිය අතට ගනිමින් කිව්වා. අම්මා ආයෙත් ඔය මගුල් කතාවක් අල්ලගන්නද හදන්නේ?
මට ඔබට වෙලාවක් නෑ කියලා මං ඕන තරම් කියලා තියෙනවා. ආකාශ් කෝපි එක මේසෙටින් තියලා ටිකක් අකමැත්තෙන් කිව්වා. නෑ පුතේ මම මේ නිකන් කතාවක් කියනව නෙවෙයි. මගේ හිතේ කෙනෙක් ඉන්නවා. ඒ සහසිදුව. ආකාශ් එකපාරටම Tamanගේ ටැබ් එක පැත්තකින් තිබ්බා. ඔහුගේ මූණ පුරාම මතුවනේ මහා අප්පිරියාවක් සහ කේන්තියක්. අම්මට පිස්සුද? ආකාශ්ගේ කටහඬ සාරි පුරාම තදින් රැව් දුන්නා. අම්මා මේ කා ගැනද මේ කතා කරන්නේ? අර වපර ඇස් තියෙන ගමේ අනාථ වෙච්ච කුලි වැඩ කරන මිනිහෙක්ගේ දුවේද මට පන්තන්න හදන්නේ. පුතේ ඇස් වපර උනාට ඒ කෙල්ලගේ හිත හරිම ලස්සනයි. ගුණවත්, බුද්ධිමත් ළමෙක්. උඹට කොළඹින් ඕන තරම් ලස්සන සල්ලි තියෙන කෙල්ල හම්බ වෙයි. හැබැයි මේ හැමෝම එන්නේ උඹේ සල්ලි වලට. මේ වගේ අවංක කෙල්ලෙක්. ඇති අම්මා ඔය කතාව නතර කරන්න. ආකාශ් පුටුවෙන් නැගිටලා සාලේ එහා මෙහා ඇවිදින්න ගත්තා. මට ඕනේ ඕකේ ගොයේ කියන මහලොකු ගුණවත්කම්. මං ජීවත් වෙන්නේ කොළඹ ලොකු බිස්නස් සමාජයක. එතනට මං ඔය වගේ ගමක හැදුනා රූපයක් නැති කතා කරන්නවත් දන්නේ නැති කෙල්ලෙක් එක්කන් යන්නද? මගේ තාත්තේ මොකද්ද එතකොට? මිනිස්සු මට hina වෙයි. උඹ හැමදේම මනින්නේ මිනිස්සු හිතන විදිහෙන් සහ සල්ලි වලින් විතරද ආකාශ්? සුමිත්‍රා නෝනා ටිකක් තදින් නැහුවා. ඔව් මං හැදුනේ ඒ ලෝකේ. මට ගැලපෙන්නේ මගේ තාත්තට එන්න සල්ලිකාර ලස්සන කෙල්ලෙක් විතරයි. අනික මට ඕකේ පේන්න බෑ. දැක්ක දවස් ඉඳන් මගේ වැඩ පස්සට ගියා විතරයි. ඊයේ රෑ වුණත් ඒකිගේ පවුලේ කුඩකාරයෝ නිසා මගේ කාලේ නාස්ති වුණා. මං ඕකේ මේ ගෙදරින් පන්නන්න නැතුව තියන් ඉන්නේ අම්මා නිසයි බණ්ඩා නිසයි විතරයි. ඒ ඇරෙන්න මගේ හිතේ ඕකේ ගැන තඹ දොයිතුවක වටිනාකමක් නැහැ. ආකාශ් බොහොම නපුරු විදිහට Tamanගේ ස්ථාවරය කිව්වා. උඹ පස්තවේ දවසක කොහොම හිතලා සුමිත්‍රා නෝනා හීන සුසුමක් හැලුවා. මං කවදාවත් තීරණ අරන් පස්තවෙන මිනිහෙක් නෙවෙයි. අම්මායිත් කවදාවත් ඔය වපරි ගැන මගේ ඇස් ඉස්සරහා කතා කරන්න එපා. මං හෙටම කොළඹ යනවා. ආකාශ් කේන්තියෙන්ම Tamanගේ කාමරයට යන්න පියවර තැබුවා. ඔහුට සහස කෙරෙහි තිබුණේ මහා පහත් බැල්මක් සහ දැඩි අකමැත්තක් පමණයි. සුමිත්‍රා නෝනා සාලේ පුටුවට වෙලා ආකාශ් කේන්තියෙන් කාමරයට ගිහින් දොර වහගන්න සද්ද දිහා බලන් හිටියේ දිග හුස්මක් හෙළන ගමන්. පුතාගේ ওই දරදඩු ආඩම්බර ගතිය ඇය හොඳටම අඳුරනවා. හැමදේම සල්ලි වලින් සහ සමාජ තත්ත්වෙන් විතරක් මනින ආකාශ්ගේ දැඩි හිත වෙනස් කරන්න පුළුවන් සහසි වගේ අහිංසක කෙල්ලෙක්ට විතරයි කියලා ඇගේ මව් සිතට තදින්ම දැනෙලා තිබුණේ. සුමිත්‍රා නෝනා හාන්සි පුටුවට බර වෙලා ඈත පේන වත්ත දිහා බලාගෙන කල්පනා කරන්න ගත්තා. ආකාශ් මොනතරම් රළු විදිහට සහසිට බැන්නත් ඒ යෝජනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරත් සුමිත්‍රා නෝනා Tamanගේ හිතින්නේ අදහස අත්හැරියේ නෑ. උඹ දැන් ඔහොම කිව්වට දවසක උඹට තේරෙයි ආකාශ් ලස්සන මූණ මල් වලට වඩා ලස්සන හිත් කොච්චර වටිනවද කියලා. ඇය තනියම මුමන ගත්තා. ඇය සහසි ගැන හිතුවා. සහසි මේ මහගෙදරට ආපු දවසේ ඉඳන් Tamanට සැලකුවේ Tamanගේම අම්මෙකුට වගේ. කිසිම කපටිකමක් ලොකුකමක් නැති අනුන්ගේ දුක හඳුනන ඒ කෙල්ලව Tamanට ලේලි කරගන්න ලැබෙනව නම් ඒක මේ මහගෙදරට වගේම ආකාශ්ගේ ජීවිතයටත් ලොකු ආශිර්වාදයක් කියලා සුමිත්‍රා නෝනා තදින්ම විශ්වාස කරා. කෙල්ලගේ හිත ගලක් වගේ තදයි තමයි. හැබැයි මං කොහොම හරි මේ කෙල්ලව මගේ පුතාට බන්දලා දෙනවා. මං ජීවතුන් අතර ඉන්නකන් ඒක සිද්ධ කරනවා. සුමිත්‍රා නෝනා Tamanගේ හිතෙන් දැඩි තීරණයක් ගත්තා. ඇය දන්නවා ආකාශ කෙලින්ම බල කරලා මේකට කැමති කරවන්න බැරි බව. Tamanගේ ඔළුවේ රහසගත සැලසුමක් හදාගන්න ගත්තා. ආකාශට මේ ගමෙන් සහ සහසගෙන් ලේසියෙන් ගැලවිලා යන්න නොදෙන උපක්‍රමයක් ඇයට කල්පනා වුණා. හවස් වෙද්දී සහසි හොස්පිටල් එකේ ඉඳන් ආපහු මහ ගෙදරට ආවා. ඇගේ මූණේ තිබුණේ මහන්සි පාටක්. ආකාශ සාලේ ඉන්නව දැකපු සැනින් ඇය වෙනද වගේම හිස බිමට හරවගෙන කිසිම සද්දයක් නොකර කෙලින්ම කුස්සිය පැත්තට පියවර තිබ්බා. ඇයට ඕනුන් නැහැ ආකාශගේ ඇස් ගැටෙන මානයකවත් ඉන්න. ආකාශ සාලේ පුටුවේ වාඩි වෙලා ලැප්ටොප් එකෙන් වැඩක් කරන ගමන් සහසි ආපු දිහා යාන්තමට බැලුවා. ඔහුගේ මූණේ තිබුණේ උදේ අම්මා කියපු කතාව නිසා ඇතිවුණු අමනාපය සහ තද ගතියමයි. සහසිදුවේ පොඩ්ඩක් මෙහාට එන්නකෝ. කුස්සියට යන්න හදපු සහසිට සුමිත්‍රා නෝනා කතා කරා. සහසි හිමින් සාලෙට ආවා. ඇයි නෝනා
තාත්තට දැන් කොහොමද දුවේ? ડોක්ටර්ස්ලා මොකද කියන්නේ? සුමිත්‍රා නෝනා ආදරෙන් ඇහුවා. දැන් ටිකක් සනීපයි නෝනා. තව දවස් 2කින් විතර ටිකට් කපන්න පුළුවන් කිව්වා. හැබැයි මාසයක් විතර යනකම් බර වැඩ කරන්න එපා කිව්වා. සහසි හීන් හදින් කිව්වා. ඒකට කමක් නෑ දුවේ. බණ්ඩ සනීප වෙනකම් මෙහෙ ඉන්න කියන්න. ඔබ කිසිම දෙයකට බය වෙන්න එපා. අර කාලකන්ණි දැන් හිරේනේ. සුමිත්‍රා නෝනා එහෙම කියන ගමන් ඇස් කොනකින් ආකාශ දිහා බැලුවා. ආකාශ ලැප්ටොප් එක දෙසම බලාගෙන හිටියත් ඔහු මේ හැම කතාවක්ම අහගෙනයි හිටියේ. දුවේ ගිහින් රැට යන්න ලෑස්ති කරන්නකෝ. ආකාශ හෙට උදේම කොළඹ යනවා කිව්වනේ. සුමිත්‍රා නෝනා කිව්වා. හොඳයි නෝනා. සහස ඉක්මනට කුස්සියට ගියා. සහස ගියාට පස්සේ සුමිත්‍රා නෝනා හිමින් නැගිටලා ආකාශ ළඟට ආවා. පුතේ හෙට උදේම කොළඹ යනව නේද? ඔව් අම්මා. මං උදේ 6 වෙද්දි පිටත් වෙනවා. ආකාශ ලැප්ටොප් එක වහන ගමන් රළු විදිහට කිව්වා. හොඳයි. හැබැයි මං එක දෙයක් කියන්නම්. ඔයා කොහෙ ගියත් මොනා කරත් මගේ තීරණය වෙනස් වෙන්නේ නැහැ. සුමිත්‍රා නෝනා කෙලින්ම ආකාශගේ ඇස් දෙස බලාගෙන බොහොම තදින් කිව්වා. ආකාශ මුකුත් නොකිය තමන්ගේ බෑග් එකත් අරන් කාමරයට ගියේ. අම්මගේ මුරණ්ඩු අදහසට තමන් කවදාවත් යට වෙන්නේ නැහැ කියලා හිතාගෙනමයි. පහවදා උදේ 5:30 වෙද්දී මුළු ගමම මීදුමෙන් බැහැලා තිබුණේ. ආකාශ තමන්ගේ බෑග් එකත් අරන් සාලේට ආවේ කොළඹ යන්න සම්පූර්ණයෙන්ම ලෑස්ති වෙලා. ඔහුට ඕනුනේ අම්මා අවදි වෙන්න කලින්ම මෙහෙන් පිටත් වෙන්න. මොකද ආයෙමත් අර අකමැති මගුල් කතාවක් ඇදලා ගත්තොත් තමන්ගේ මුළු දවසම මෝසල වෙනවා කියලා ඔහු දැනන් හිටියා. සාලේ ලයිට් එක දාලා තිබුණේ නැහැ. හැබැයි කුස්සිය පැත්තෙන් හින් එළියක් ආවා. සහසි උදේම අවදි වෙලා ආකාශට යන්න කලින් තේ එකක් ප්ලාස්ටි කරන්න සද්ද ඇහුණා. ආකාශයේ පැත්ත බලතත් බැලුවේ නෑ. ඔහු කෙලින්ම ප්‍රධාන දොර අරගෙන පෝටිකෝ එකට බැස්සා. වාහනේ ළඟට ගිය ආකාශ තමන්ගේ සාක්කුවට අත දාලා කීයක් ගත්තා. හැබැයි වාහනේ අන්ලොක් කරන්න හදද්දිම ඔහු දැක්කා තමන්ගේ බෙන්ස් අතේ වම් පැත්තේ පිටුපස රෝදය සම්පූර්ණයෙන්ම බිම වැටිලා තියෙනවා. රෝදේ හුලං ගිහින් නෙවෙයි. කවුරු හරි හිතාමතාම තියුණු ආය දෙකින් නැනලා ටයර් එක සම්පූර්ණයෙන්ම කපලා දාලා. ෂිට්! ආකාශ දත් මිටි කෑවා. කවුද මේක කළේ? ඔහු වටපිට බැලුවා. වත්ත ගේට්ටුව වහලායි තිබුණේ. ඊරෑ කසන්ලා ඇරෙස් කරාට පස්සේ ගමේ වෙන කවුරුත් මේ වත්තට රිංගන්න විදියක් නැහැ. එතකොට මේක කළේ ආකාශ කේන්තියෙන් ගැහෙමින් ආයිමත් ගේ ඇතුළට ආවා. අම්මා! අම්මා! ඔහු මහ හයියෙන් කෑ ගැහුවා. ඔහුගේ සද්දට සුමිත්‍රා නෝනා තමන්ගේ කාමරෙන් එළියට ආවා. ඇගේ මූණේ තිබුණේ කිසිම කලබලයක් නැති හරිම සංසුන් පෙනුමක්. කුස්සියේ හිටපු සහසිත බයින් වගේ සාලේ දොරකඩට ආවා. ඇයි පුතේ මේ මහපාන්දර කෑ ගහන්නේ? සුමිත්‍රා නෝනා ඇහුවා. මගේ කාර් එකේ ටයර් එක කපලා. කවුද ඒක කළේ? ඊරෑ මුළු වත්තම ලොක් කරලායි තිබුණේ. ගේ ඇතුලේ ඉන්න කෙනෙක් මිසක් පිටින් එකෙක්ට මේක කරන්න බෑ. ආකාශ සහසි දෙසට හැරිලා මහා නපුරු බැල්මක් හෙළුවා. "තමුසෙද මේක කරේ? මං කොළඹ යන එක නවත්තන්න තමුසට ඕනේ." සහසි බය වෙලා ඇස් දෙක ලොකු කරගත්තා. නෑ මහත්තයා. මන් දන්නේ මං උදේ හැරිලා කෙලින්ම කුස්සියට ආවේ. කෑ ගහන්න එපා ආකාශ. සුමිත්‍රා නෝනා තදින්ම කිව්වා. ඕක කළේ සහසි නෙවෙයි. ඕක කළේ මම. ආකාශ එකපාරටම ගොළු වුණා. ඔහුට තමන්ගේ කන්න අදහ ගන්න බැරි වුණා. අම්මා මගේ කාර් එකේ ටයර් එක කැපුවා. අම්මට පිස්සුද? මට පිස්සු නෑ පුතේ. උඹ වගේ මුරණ්ඩු කොල්ලෙක්ව නවත්ත ගන්න මට ඊට වඩා දෙයක් කල්පනා වුන්නේ නෑ. සුමිත්‍රා නෝනා සාලේ පුටුවෙන් වාඩි වුණා. උඹ අද කොළඹ යන්නේ නෑ. උඹට යන්න දෙන්නෙත් නෑ. මට බෝඩ් මීටින් එකක් තියෙනවා අම්මා. මට මේ ගමේ නිකන් ඉන්න වෙලාවක් නෑ. මං වෙන වාහනයක් කෝල් කරලා හරි යනවා. ආකාශ ෆෝන් එක අතට ගත්තා. උඹ ඵලයන්. හැබැයි උඹ මේ කෙවල් කඩතොළු අතහැරලා වාහනයකට ගොඩ වුණොත් ආයෙත් උඹ මෙහෙදි මගේ මලකඳ තමයි උඹට බලා ගන්න වෙන්නේ. සුමිත්‍රා නෝනා බොහොම සාන්ත ඒත් මහ බරපතල විදියට කිව්වා. ඇගේ වචන සෙල්ලමකට කියපුවා නොවන බව ආකාශ හොඳටම දැනන් හිටියා. ආකාශගේ අතේ තිබුණු ෆෝන් එක නිකම්ම පහතට වැටුණා. අම්මා තමන්ව හිර කරන්න මේ තරම් දරුණු තීරණයක් ගනීවි කියලා ඔහු හීනකින්වත් හිතුවේ නෑ. අම්මා ඇයි මට මෙහෙම කරන්නේ? මං අකමැති දෙයකට බල කරන්නේ. ආකාශගේ කටහඬේ කේන්තිය වගේම අසරණකමකුත් මතුවුණා. මං උඹට බල කරන්නේ නෑ.
හැබැයි මං උඹට සතියක් කල් දෙනවා. මේ සතිය ඇතබඳුප සහසි දුවත් එක්ක මේ මහගෙදර ඉන්න ඕනි. ඒකෙම තේරුම් ගන්න ඕනේ. ඊට පස්සෙත් උඹ අකමැති නම් මං උඹට බල කරන්නේ. සුමිත්‍රා නෝනා කිව්වා. ආකාශ සහසි දෙස බලද්දී සහසිත් මේ සිදුවීමෙන් මහ අපහසුතාවයකට පත් වෙලා බිම් බලාගෙන ඉන්නම ඔහු දැක්කා. ඇයටත් මේක ලොකු වදයක් වෙලා තිබුණේ. හරි. මං එන්නම්. ආකාශ දත් මිටි කමෙන් Tamanගේ බෑග් එක ආයමත් කාමරයට අරන් ගියා. හැබැයි සතියකට පස්සේ මගේ තීරණය වෙනස් වුනේ නැත්තම් මං ආයෙමත් කවදාවත් මේ ගමට පස්පා ගන්නෑ. ඔහු කාමරේ දොර මහා හයියෙන් වහගත්තා. එදා දවසම ආකාශ් කාමරෙන් එළියට ආවෙම නෑ. ලැප්ටොප් එකෙන් ඔෆිස් එකේ වැඩ කරත් ඔහුගේ ඔළුව තිබුණේ මහ කේන්තියකින්. හවස් වෙද්දී වැස්ස ආයෙමත් කඩා හැලෙන්න පටන් ගත්තා. සුමිත්‍රා නෝනාට එකපාරටම ඇති වුණේ පපේ අමාරුවක් නිසා ඇය කාමරේ උඩ වැතිරිලා කෙඳිරි ගන්න ගත්තා. අම්මා මොකද උනේ? ආකාශ් කලබලෙන් අම්මා කාමරේට දුවන් ආවා. පුතේ මගේ පපුව හුස්ම ගන්න බෑ වගේ. සුමිත්‍රා නෝනා අමාරුවෙන් කිව්වා. මං ඩොක්ටර් කෙනෙක් එක්කන් එන්නම්. ආකාශ් කලබලෙන් සාලට දුවගෙන ආවා. හැබැයි Tamanගේ වාහනේ ටයර් එක කපලා තියෙන එක ඔහුට මතක් වුණේ එතකොටයි. මේ මහවැස්සේ රෑ 7ට ගමේ පාළු පාරක වාහනයක් හොයාගන්න එක ලේසි වුණේ නෑ. මහත්තයා තාත්තගේ පරණ ඩයිනමෝ බයිසිකලේ වත්ත පිටිපස්සේ තියෙනවා. මං ඒකෙන් හන්දින්න ඩොක්ටර් ප්‍රනාන්දු මහත්තයා එක්කන් එන්නම්. සහසි වහම කුස්සිය පැත්තෙන් කුඩේකුත් තරන් සාලෙට ආවා. තමුසෙද පිස්සුද? මේ මහවැස්සේ බයිසිකල් පදින්නේ? මං යන්නම්. බයිසිකලේ කොහෙද තියෙන්නේ? ආකාශ් රළු විදිහට ඇහුවා. මහත්තයාට ගමේ පාරවල් හුරු නෑ. බංගු ළඟ කළුවරයි. මං ඉක්මනට ගිහින් එන්නම්. සහසි ආකාශ් කියන දේ අහන්න නැතුවම මහවැස්ස මැදට බැහැලා වත්ත පිටිපස්සට දෙව්වා. ආකාශ් ජනේලෙන් බලන් හිටියා. සහසියේ මහ කළුවරේ අකුණු ගහන වැස්සේ Tamanගේ අම්මා බේරගන්න බයිසිකලේ නැගලා වේගෙන් පාරට දානම ඔහු දැක්කා. විනාඩි 20ක් විතර යද්දී වැස්ස ටිකක් අඩු වුණා. පාර පැත්තෙන් වාහනයක් ගැන සද්දයක් ඇහිලා ආකාශ් දොර ළඟට ආවා. සහසි ඩොක්ටර් ප්‍රනාන්දුවත් එක්කගෙනම ඩොක්ටර්ගේ කාර් එකෙන්ම මහ ගෙදරට ආවා. සහසගේ ඇඳුම් වැස්සට තෙමිලා තිබුණත් ඇය ඒ ගැන හිතුවේ නෑ. කෙලින්ම ඩොක්ටර් සුමිත්‍රා නෝනාගේ කාමරයට එක්කන් ගියා. ඩොක්ටර් සුමිත්‍රා නෝනාව පරීක්ෂා කරලා බලලා එන්නතක් විදලා බෙහෙත් වගේක් මේ සිටින් තිබ්බා. ලොකු ප්‍රශ්නයක් නෑ. මේක ગેස්ට්‍රයිටිස් අමාරුවක්. එක පාටම ආපු තද කැක්කුම නිසායි පපුව රිදෙන්නේ නැත්තේ. මම මේ දීපු බෙහෙත් ටික වෙලාවට දෙන්න. දැන් ටිකක් නිදා ගන්න හරිමු. ඩොක්ටර් කිව්වා. ඩොක්ටර් පිටත් කරලා ඇරියට පස්සේ අම්මා ආයෙමත් නිශ්ශබ්ද වුණා. ආකාශ් අම්මගේ ඇඳ ළඟින් වාඩි වෙලා හිටියා. අම්මට නිින්ද ගියාට පස්සේ ආකාශ් හැමින් කාමරෙන් එළියට ආවා. සාලේ ලයිට් එක නිවල දාලා තිබුණත් කුස්සියේ ලයිට් එක දාලා තිබුණා. සහසි තෙමුණු ඇඳුම් මාරු කරගෙන ඇවිත් අම්මට උදේට දෙන්න ඕන කඩක් ලෑස්ති කරන ආකාශ් දැක්කා. ඇය මේ හැමදේම කරන්නේ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි කියලා ආකාශ් දැනන් හිටියා. හැබැයි ඔහු Tamanගේ ස්ථාවරය වෙනස් කරේ නෑ. ඔහුට සහසි කෙරේ ආදරයක් හෝ ලෙන්ගතුකමක් ඇති වුණේ නෑ. ඔහු සහසිව දැක්කේ Tamanගේ බිස්නස් ලෝකෙට කිසිසේත්ම නොගැලපෙන Tamanගේ අම්මගේ මුරණ්ඩු තීරණය නිසා Tamanට සතියක් පුරා මේ පාලුගමේ නාස්ති කරන්න සිද්ධ කරපු බාධාවක් විදිහටයි. මහත්තයා අම්මට දැන් කොහොමද? සහසි ආකාශ් සාලෙට එන සද්දෙට හිමින් ඇහුවා. ඇය වෙනත වගේම බිම බලාගෙන හිටියේ. දැන් නිදි තමුසු උදේට බෙහෙත් ටික වෙලාවට දෙන්න. ආකාශ් රළු විදිහට කැටියෙන් කිව්වා. අනික අම්මා මේ සතියක් මාව මෙහෙ නවත්ත ගන්න කරපු දේවල් ගැන තමුසු මොනා හරි දන්නවද? ආකාශ් සැකෙන් ඇහුවා. නෑ මහත්තයා මං ඇත්තටම දන්නේ නැහැ. ඕන කාර් එකේ ටයර් එක කපනවා මං දැක්කෙත් නෑ. මං ඕන කියන නිසා මේ ගෙදර වැඩ කරන් ඉන්නවා විතරයි. සහසි බොහොම තැන්පත්ව කිව්වා. ඇගේ කටහඬේ කිසිම බොරුවක් තිබුණේ නෑ. ආකාශ් මුකුත් නොකිය Tamanගේ කාමරයට ගියා. පහවදා උදේ වෙද්දී සුමිත්‍රා නෝනාට සනීප වෙලා තිබුණා. ආකාශ උදේම ටවුන් එකෙන් ටයර් එකක් ගෙනල්ලා කාර් එක හදාගත්තා. වාහනේ දැන් සම්පූර්ණයෙන්ම ලෑස්ති වුණත් අම්මා දුන්න දර්ශනය. උඹ කියොත් අම්මා ජීවිතේට හානියක් කරගන්නවා කියපු එක නිසා ආකාශට සතිය ඉවර වෙනකන් ගමෙන් පිටත් වෙන්න විදියක් තිබුණේ නෑ. ඔහු මුළු දවසම කාමරයට වෙලා ලැප්ටොප් එකෙන් ඔෆිස් එකේ වැඩ කරා. මීටින් සියල්ලම ඔන්ලයින් කරා. ඔහු ගෙදර අනිත් අය එක්ක කතා කළේම නෑ. දවස් 3ක් කොහොම ගත වුණා. 4 වෙනිදා උදේ මහගෙදරට අමුත් එක්ක ආවා.
ඒ කොළඹ ඉන්න ආකාශ්ගේ ලොකුම බිස්නස් පාර්ට්නර් කෙනෙක් වෙන ඒ වගේම ආකාශ් කසාද බඳින්න ඉන්නවා කියලා කොළඹ සමාජ කතා බහට ලක් වුණු අතිශය සුඛෝපභෝගී පෙනුමක් තියෙන නටාෂා. ඇය තමන්ගේ රතු පාට කාරකෙන් බැහැලා මහගෙදර පඩිපෙළ නගත්තිම මූණ ඇඹුල් කරගත්තා. ආකාශ් මොකද්ද මේ පාළුගමේ මේ දවස් ටිකේ කරන්නේ? ඇය සාලෙට ඇතුළු වුණේ හයියෙන් ඇහුවා. ඇගේ සද්දෙට ආකාශ් වගේම කුස්සියේ හිටපු සහසි සහ සුමිත්‍රා නෝනත් සාලෙට ආවා. නටාෂා ඇඳගෙන හිටපු කොට ඇඳුමයි ඇගේ හැසිරීමයි දැකපු සුමිත්‍රා නෝනාගේ මූණ නරක් වුණා. නටාෂා එකපාරටම සාලේ කොනක හිටන් හිටපු සහසි දෙස බැලුවා. සහසිගේ වපර ඇස් සහ සාමාන්‍ය ගමේ ඇඳපු දැකපු නටාෂා මහා පාත් හිනාවක් දාලා ආකාශ්ගෙන් ඇහුවා. ආකාශ් කවුද මේ වපරේ? මේ ගෙදර වැඩකාරේද? නටාෂා කියපු කෙත කතාවට මුළු සාලෙම එකපාරට ගොළු වුණා. සහසි ලැජ්ජාවට වියෙන් බලාගත්තා. හැබැයි ඒකේ එක වචනයක්වත් කතා කරන්න ගියේ නෑ. සුමිත්‍රා නෝනට නම් හොඳටම කේන්ති ගියා. තමන් දුවෙක් වගේ සලකන කෙල්ලට තමන්ගෙම ගෙදරට ඇවිත් මෙහෙම අපහාස කරද්දී කාටද ඉවසන්න පුළුවන්? ඇය ආකාශ් දිහා බලන් හිටියේ මෙයා මොනා කරයිද කියලා බලන්න. ආකාශ් නටාෂා දිහා බැලුවේ කිසිම වෙනසක් නැති තද බැල්මෙන්. නටාෂා කට පරිස්සම් කරගෙන කතා කරනවා. මේක මගේ මහගෙදර. මෙහි ඉන්න මිනිස්සුන්ට බයින්න තමසට කිසිම අයිතියක් නැහැ. ආකාශ් බොහොම සංසුන්ව හැබැයි සැරෙන් කිව්වා. ආකාශ් සහසි වෙනුවෙන් කතා කරේ ඒකි කියන කැංකුමකට නෙවෙයි. තමන්ගේ ගෙදරට ඇවිත් වෙන කෙනෙක් තමන්ගේ අම්මා ඉස්සරහා මේ වගේ සද්ද තානවට එයාගේ තියෙන ලොකුකම නිසා ඉඩ දුන්නේ නැහැ. අහන්නේ ඇත්තද ආකාශ්? මං කිව්වේ බොරුද? බලන්නකො මෙයාගේ හැටි. නටාෂා සහසි දිහාට ඇඟිල්ල දික් කරලා hina වුණා. මම මේ ඇහුවේ මේ වගේ පාළුගමකට වෙලා මේ දවස් ටිකෙම මොනා කරනවද කියලා. ඔෆිස් එකේ වැඩ ටික ඔක්කොම පාළු වෙලා. ඒකයි මං කෙලින්ම මෙහෙ ආවේ. මං කිව්වනේ මට මෙහෙ වැඩක් තියෙනවා කියලා. තමුසෙට මාව හම්බ වෙන්න ඕන නම් ඔෆිස් එකට එන්න තිබුණා. නැතුව මෙහෙ ඇවිත් රණ්ඩු වෙන්න නෙවෙයි. ආකාශ් කෙලින්ම කිව්වා. සුමිත්‍රා නෝන මේස ළඟට ඇවිත් නටාෂා දිහා කෙලින්ම බැලුවා. කොළඹ සල්ලි ලොකුකන් තිබුණට වැඩක් නැහැ. මිනිස්සුන්ට ගරු කරන්න දන්නේ නැත්තම්. ආකාශට ගැලපෙනවා කියලා ඔයා හිතාගෙන හිටියට මේ වගේ ගෑණියෙක්ව මගේ ලේලි කරගන්න මං කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. නටාෂා එකපාරටම බොරු හිනාවක් දැම්මා. ඇත්තද ඇන්ටි? මං හිතන්නේ ආකාශට මාව නැතුව පියවරක්වත් ඉස්සරහට තියන්න පුළුවන් වෙයි කියලා. අපේ අලුත් ප්‍රොජෙක්ට් එකේ වැඩ කියන්නේ මාත් එක්ක. නටාෂා ඇති දැම්ම මෙහෙන් යනවා. ආකාශ් මහ හයියෙන් කෑ ගැහුවා. එයාට හොඳටම කේන්ති ගිහින් තිබුණේ. නටාෂා ආකාශ්ගේ දරුණු පෙනුම දැකලා ටිකක් බය වුණා. ඇය තමන්ගේ හෑන්ඩ් බෑග් එකත් අරන් හැරුණා. හොඳයි. හැබැයි මතක තියාගනින් ආකාශ්. හෙට උදේ වෙද්දී ඔෆිස් එකට ආවේ නැත්තම් මගේ සල්ලි ඔක්කොම මං ඒ ප්‍රොජෙක්ට් එකෙන් අයින් කරගන්නවා. එතකොට තමුසෙට මිලියන ගානක පාඩුවක් වෙන්නේ. ඇය සැරෙන් බලලා සාලෙන් එළියට බහලා වේගෙන් ගිහින් තමන්ගේ කාර් එකට ගොඩ වුණා. නටාෂාගේ කාර් එක වේගෙන් වත්තෙන් පිට වෙලා යනකම්ම සාලි කවුරුත් කතා කළේ නෑ. සහසි හිමින් කොස්සිය පැත්තට යන්න හැදුවා. එයාගේ හිතට නටාෂා කියපු වචන තදින්ම වැදිලායි තිබුණේ. සහසි ආකාශ් කතා කරා. සහසි නතර වුණා. හැබැයි හැරිලා බැලුවේ නෑ. අරක කියපුවා හිතන්න එපා. ඒකිගේ හැටි ඔහොම තමයි. හැබැයි තමුසෙත් දැනගන්නවා. මං ඒ කෙලෙව්වේ තමුස ගැන දුකකට නෙවෙයි. මගේ ගෙදර ඇතුලේ මට ඕන විදියට විතරයි වැඩ සිද්ධ වෙන්න ඕනේ. ආකාශ් තමන්ගේ සුපුරුදු සරස රූපයෙන් කිව්වා. එයාට සහස ගැන විශේෂ හැඟීමක් නැති බව ඒ වචන වලින්ම පෙනුණා. සහස මොකුත් නොකියම කුස්සිය ඇතුළට ගියා. සුමිත නෝනා ආකාශ් ළඟට ආවා. දැන්වත් තේරෙනවද පුතේ? ලස්සන සල්ලි පිටිපස්සේ තියෙන කුණුවල හැටි? උඹ අර සහසි දුවට බයිනවා. ඒත් ඒක ඊයේ රෑමේ මහ වැස්සේ මාව බේරගන්න ඩොක්ටර් වෙක්කන් ආවේ කිසිම වාසියක් බලාගෙන නෙවෙයි. මේ නටාෂා පින්බෝ බය කරලා බිස්නස් එක නැති කරනවා කියන්න. අම්මා බිස්නස් කියන්නේ සෙල්ලමක් විතරයි. නටාෂා කිව්ව කතාව ඇත්ත. ඒකි හෙට අපේ වැඩවලින් අයින් වුණොත් මට ලොකු පාඩුවක් වෙනවා. අම්මා මාව සතයක් මෙහි නවත්තගෙන හිටියොත් මගේ අවුරුදු ගානක මහන්සිය ඉවරයි. ආකාශ් තමන්ගේ ලැප්ටොප් එකත් අරන් කේන්තියෙන් කාමරයට ගියා. එයාට දැන් තමන්ගේ බිස්නස් එක බේර ගන්න එක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණේ. අම්මගේ තර්ජනයයි කොළඹ බිස්නස් එකේ පාඩුවයි මැද
ආකාශ් ලොකු අමාරුවක වැටිලා හිටියේ. කාමරයට ආපු ආකාශ් දොර වහගෙන ඇඳුමින් වාඩි වුණේ ලොකු කල්පනාවක වැටිලා. එයා ෆෝන් එක අරන් කොළඹ ඔෆිස් එකේ මැනේජර්ට කෝල් එකක් ගත්තා. හෙලෝ රවිඳු, අර අලුත් ප්‍රොජෙක්ට් එකේ ලීගල් ඩොකියුමන්ට්ස් ටික පොඩ්ඩක් චෙක් කරන්න. නටාෂට එකෙන් අයින් වෙන්න ලේසියෙන් පුළුවන්ද? ආකාශ් ඇහුවා. නෑ සර්, ඇග්‍රීමන්ට් එක විදිහට එයාට එකපාරටම අයින් වෙන්න බෑ. හැබැයි එයා සල්ලි නොදම හිටියොත් අපිට ලබන සතියේ කරන්න තියෙන ගෙවීම් ටික කරගන්න බැරි වෙනවා. ඒකෙන් බිස්නස් එකේ නමට ලොකු කැලලක් වෙනවා සර්. මැනේජර් කිව්වා. හරි, මං ඒක බලා ගන්නම්. මං හෙට උදේම කොළඹ එනවා. ආකාශ් ෆෝන් එක තිබ්බා. එයාට අම්මා කියපු දර්ශනය මතක් වුණා. අම්මව දාලා හොරෙන් ගියොත් අම්මා මොනා හරි කරගනී කියන බය එයාගේ හිතේ තිබුණා. ඒ වගේම මෙහි නිකන් ඉන්න එකෙන් Tamanගේ අවුරුදු ගානක මහන්සිය වතුර යනවා. මේ ප්‍රශ්න දෙක අස්සේ ආකාශ හිටියේ ලොකු නොසන්සුන්තාවයකින්. රෑ 8 විතර වෙද්දී වැස්ස සම්පූර්ණයෙන්ම පායලා තිබුණා. සහසි සුමිත්‍ර නෝනට කෑම දීලා සාලේ මේසුඩින් ආකාශටත් කෑම බෙදලා තිබ්බා. එයා වෙනද වගේම කාටවත් කරදරයක් නැතුව කුස්සියට වෙලා වැඩක් කරගන්නව ආකාශ දැක්කා. ආකාශ සාලේට ඇවිත් කෑම මේසෙන් වාඩි වුණා. සුමිත්‍ර නෝනත් හිමින් කාමරෙන් එළියට ආවා. පුතේ, උඹ හෙට කොළඹ යනව නේද? සුමිත්‍ර නෝනා අහලින් වාඩි වෙන ගමන් ඇහුවා. ඇගේ කටහඬේ තිබුණේ සැරගතිය නැති වෙලා මහා අසරණ පාටක් මත වුණා. ඔව් අම්මා, මට නොගිහින් බෑ. මගේ බිස්නස් එක විනාශ වෙන්න මට ඇරලා බලන් ඉන්න බෑ. ආකාශ් කෑම ගන ගමන් කෙලින්ම කිව්වා. මං උඹව නවත්තන්නේ උඹේ බිස්නස් නැති කරන්න නෙවෙයි ආකාශ්. මං දන්නවා උඹ ඔය කොළඹ සමාජයට ගැලපෙන්න හැදුවට උඹ වටේ ඉන්න උඹේ සල්ලි වලට ඉන්න මිනිස්සු විතරයි කියලා. අර නටාෂාපු වෙලාවේ හැසිරුණ හැටි දැක්කනේ. උඹට කවදා හරි කරදරයක් වුණොත් උඹ ළඟින් ඉන්න එකෙක්වත් ඔය කොළඹ නෑ. සුමිත්‍රා නෝනා කිව්වා. අම්මා, සහසි වගේ කෙල්ලෙක් අසාද බැන්දා කියලා මගේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ. ඒකි මගේ බිස්නස් ලෝකෙට ගැලපෙන්නේ නෑ. මට ඒකිය මගේ වයිෆ් දෙයට කොහෙවත් එක්කන් යන්න බෑ. මං හෙට උදේම යනවා. ආකාශ් තදින්ම කිව්වා. උඹට මං කියන දේ තේරෙන්නේ නෑ පුතේ. උඹ හෙට ඵලයන්. හැබැයි මතක තියාගනි. මගේ හිත රිද්දල උඹ දියුණු උදාත් උඹට සැනසීමක් ලැබෙන්නේ නෑ. සුමිත්‍රා නෝනා නැගිටලා ආපහු Tamanගේ කාමරයට ගියා. ආකාශ් කෑම කාලේ ඉවර වෙලා කෙලින්ම Tamanගේ කාමරයට ගියා. ලැප්ටොප් එක අරගෙන ඔෆිස් එකේ ඊමේල් ටිකක් චෙක් කරපු එයා ඊට පස්සේ ඇඳට වැදිලා නිදාගත්තා. සහසි ගැනවත් වෙන කිසිම දෙයකවත් එයාගේ හිතේ කිසිම සිතවිල්ලක් තිබුණේ නැහැ. එයාට ඕන උනේ හෙට උදේම කොළඹ යන එක විතරයි. පහවදා උදෑසන 5 වෙද්දී ආකාශ ඇහැරුණා. එයා බෑග් එකත් අරන් සාලෙට ආවා. කාර් එකේ කී එක අතට අරන් දොර ළඟට යද්දිම සුමිත්‍ර නෝනා සාලේ පුටුවේ වාඩි වෙලා ඉන්නව එයා දැක්කා. අම්මා රෑ තිස්සම නිදුන් නැතුව බලන් ඉඳලා. ආකාශ් පියවරක් ඉස්සරහට තිබ්බා. අම්මා, මං යනවා. එයා කෙලින්ම කිව්වා. උඹ ඵලයන් ආකාශ්. හැබැයි මං කලින් කියපු දේ මතකයිනේ. සුමිත්‍ර නෝනා හැරිලවත් බලන්නේ නැතුව බොහොම තැන්පත්ව කිව්වා. අම්මගේ නිහඬ තර්ජනය නිසා ආකාශ් දොර ළඟම නතර වුණා. යන්න කිව්වොත් අම්මා ඇත්තටම මොනා හරි කරගනීද කියන සැකය එයාගේ හිතට තදින්ම ආවා. අම්මගේ නිහඬ තද වචන ටික නිසා ආකාශ් දොර ළඟම විනාඩියක් විතර නතර වෙලා හිටියා. කාර් එකේ කී එක අතේ තියාගෙනම එයා ආපහු හැරිලා සාලේ පුටුවේ ඉන්න අම්මා දිහා බැලුවා. අම්මගේ මූණේ තිබුණේ කිසිම බුරලක් නැති පෙනුමක්. අම්මා, මම මේ හැමදේම අතහැරලා මෙහි හිටියොත් මගේ බිස්නස් එක සම්පූර්ණයෙන් ඉවර වෙනවා. නටාෂා ප්‍රොජෙක්ට් එකෙන් අයින් වුණොත් මට මිලියන ගානක වන්තියක් ගෙවන්න වෙන්නේ. ඒක මට විතරක් නෙවෙයි, ඔයාටත් බලපානවා. ආකාශ් කටහඬ බාල කරලා හැබැයි බොහොම කෙලින් කිව්වා. සුමිත්‍ර නෝනා මොකුත් නොකිය බිම බලාගෙනම හිටියා. මං අම්මට පොරොන්දු වෙනවා. මම මේ කොළඹ වැඩේ බේරගෙන ලබන සතිය ආයිමත් ගමට එනවා. ඇවිත් අම්මා කියන දේ ගැන කල්පනා කරලා බලන්නම්. හැබැයි අද මට නොගිහින්ම බෑ. ආකාශ් Tamanගේ ජීවිතේ පළමු වතාවට අම්මලා ඉස්සරහා මෙහෙම පොරොන්දුවක් උනේ. සුමිත්‍ර නෝනා හැමින් ඔලුව උස්සලා ආකාශ් දිහා බැලුවා. පුතා බොරු කියන කෙනෙක් නෙවෙයි කියලා දැනන් හිටියා. උඹ ආයෙත් එනව නේද? ඔව් මං එනවා. මං කියපු දේ කරනවා. ආකාශ් කෙටියෙන් කිව්වා. හොඳයි, එහෙනම් යන්න. පරිස්සමින් වාහනේ ගෙනියන්න. සුමිත්‍ර නෝනා අවසර දුන්නා.
ආකාශ් තවත් වෙලාව ගත්තේ නෑ. බෑග් එකත් අරන් කෙලින්ම එළියට බහැලා Tamanගේ කාර් එකට ගොඩ වුණා. එයා වටපිටාවවත් බැලුවේ නෑ. කුස්සිය ජනේලෙන් සහස නිහඬවම වාහනේ දිහා බලන් හිටියත් ආකාශයේ පැත්ත පළාතවත් නොබලම වාහනේ ස්ටාර්ට් කරලා වේගෙන් මහගෙදර වත්තෙන් එළියට දැම්මා. උදේම පාරවල් හිස් නිසා පැය 3ක් යද්දී ආකාශ් කොළඹ Tamanගේ ඔෆිස් එක ළඟට ළඟා වුණා. එයා කෙලින්ම ගියේ Tamanගේ ප්‍රයිවට් කාමරේට. එතකොට මැනේජර් රවිඳු ෆයිල් වගේක් අරන් ඇතුළට ආවා. "සර්, නටාෂා මැඩම් මුදේම ඇවිත් මෙහෙ ලොකු සීන් එකක් දැම්මා. එයා කිව්වා සර් හම්බ වෙන්න ආවේ නැත්තම් ලීගල් ඇක්ෂන් ගන්නවා කියලා." "එයාට ඕන දෙයක් කරගන්න කියන්න රවිඳු. මම මෙහෙ ඉන්නේ." ආකාශ් Tamanගේ කබාය කලවලා පුටුවෙන් වාඩි වුණා. නටාෂාගේ ෂෙයාර්ස් ටික අපිට සල්ලි දීලා ගන්න පුළුවන් ක්‍රමයක් වහම ලෑස්ති කරන්න. මට තවත් එක්කෙනෙක් තර්ජන අහන්න ඕමනාවක් නැහැ. "හැබැයි සර්, ඒකට ලොකු මුදලක් එකපාර ඕන වෙනවා." මැනේජර් කිව්වා. "ඒක මම බලා ගන්නම්. මට ඕනේ ඒකිව අපේ බිස්නස් එකෙන් සම්පූර්ණයෙන්ම අයින් කරන්න." ආකාශ් තදින්ම කිව්වා. ගමේදී නටාෂා Tamanගේ අම්මා ඉස්සරහා හැසිරුණු විදිහ නිසා ආකාශ් හිටියේ ඒකී කෙරෙහි කේන්තියකින්. ආකාශ් කොළඹ බිස්නස් වැඩවලට හිර වෙද්දී ගමේ තත්ත්ව වෙනස් මතකට තැරිලායි තිබුණේ. පොලිස් කූඩුවේ දවස් 2ක් ඉඳලා අප මත එළියට ආපු කසුන් කෙලින්ම ආවේ Tamanගේ ගෙදරට. ගෙට ඇතුළු වෙද්දිම මිනිහා හිටියේ මහ කේන්තියකින්. ගෙදර සාලේ පුටුවක වාඩි වෙලා හිටපු විමලා පුතාව දැක්ක ගමන් ඉක්මනින් නැගිටලා ආවා. "කසුන්, පුතේ උඹ ආවද? අර අලුතින් ආව කොළඹ එකා හින්දා නේද මගේ කොල්ලට හිරේලා කින්නුනේ?" විමලා දත්මිටි කමින් ඇහුවා. "ඕක නිසා තමයි අම්මේ හැමදේම වැරදුනේ. තාත්තා ඇහුම් කන්නු දී කෙල්ලවේ හැංගුවේ නැත්තම් අර මුදලාලිගෙන් ගත්ත සල්ලි වලට වග කියන්න තිබුණා. දැන් මුදලාලි සල්ලි ඉල්ලලා මගේ පස්සෙන් එනවා." කසුන් කේන්තියෙන් කිව්වා. "මට බණ්ඩගෙන් කෙලින්ම අහගන්න ඕනි කෙල්ලව මුදලාලිට දෙන්න බැරියයි කියලා. ඒ මිනිහා හදන්නේ අපිට මුදලාලිගෙන් ලැබෙන්න තියෙන සල්ලි නැති කරන්න." විමලා ලේන්සුවත් අතටගෙන කුස්සිය පැත්තට පියවර තිබ්බා. "යමක් මහගෙදර පැත්තට. බණ්ඩ තාම ඉස්පිරිතාලේ ඉඳන් ඇවිත් ඉන්නේ මහගෙදර වත්තේ මුරගෙයිනේ." ඒ වෙලාවේ මහගෙදර වත්තේ කෙළවරක තිබුණු පුංචි මුරගෙදර සාලි බණ්ඩ හාන්සි පුටුවක වාඩි වෙලා හිටියා. මිනිහගේ ඔළුවේ තාම ප්ලාස්ට් එකක් දාලා තිබුණේ. සහසි කුස්සියේ ඉඳන් උණු වතුර වීදුරුවක් අරන් ඇවිත් තාත්තගේ අතට දුන්නා. "තාත්තේ, තාම ඔළුව රිදෙනවද?" සහසි හිමින් ඇහුවා. "දැන් ටිකක් අඩුයි දුවේ. හැබැයි මගේ හිතට සැනසීමක් නැහැ. අර විමලයි කසුනුයි උඹව විකුණලා සල්ලි ගන්න හදපු එක මට තරහා ගන්න බෑ." බණ්ඩ දුකෙන් කිව්වා. ආකාශ් මහත්තයා පොලිසියට කියලා උන්ව ඇතුළට දැම්මා. උන් එපාරන් ආවොත් ආයෙත් අපිට කරදර කරයි. උන් දැම්ම එන එකක් නෑ තාත්තේ. අනික අපි උන්නේ මහගෙදර වත්තේනේ. සහසි තාත්තව සනසන්න හැදුවා. එතකොටම ගේ ඉස්සරහා මිතුලේ සත්‍යයක් ඇහුණා. සහසි දොර රෙද්ද අහකට කරලා බලද්දී විමලයි කසුනුයි මහ නපුර මෝනවල් දාගෙන මිතුලට ඇතුළු වෙනවා දැක්කා. "බණ්ඩා, තමුසට පුළුවන් ද මගේ පුතා හිරේ යවන්න? එළියට බහැපන්, කෙලින්ම කතා කරන්න." විමල මිතුල එළියේ ඉඳන් මහා හයියෙන් කෑ ගැහුවා. සහසි වහම දොර ළඟට ගිහින් උන්ව නතර කරන්න හැදුවා. "කුඩම්මේ, මෙහි සද්ද දාන්න එන්න එපා. තාත්තට තාම සනීප නෑ." සහසි තදින් කිව්වා. "තෝ කට වහපන් වපරි. තෝ නිසා තමයි මට මගේ කොල්ල කූඩුවේ läක්කේ. අද මේක බේරගන්න නැතුව මං යන්නේ." විමල සහසිව තල්ලු කරගෙන ගේ ඇතුළට එන්න හැදුවා. විමල සහසි තල්ලු කරගෙන මුරගේ ඇතුළට රිංගන්න හදද්දිම පිටිපස්සෙන් ඇහුණ තද කටහඬ නිසා හැමෝම ගැස්සිලා නතර වෙනවා. නතර වෙන ඔතනම මිතුල දිගේ වේගෙන් පියවර තබාගෙන ආවේ සුමිත්‍රා නෝනා. ඇගේ මූණේ කේන්තියෙන් රතු වෙලා තිබුණා. මහගෙදර සාලේ ඉන්නකොට මුරගේ පැත්තෙන් ඇහුණ සද්දෙටයි ඇය වහම මෙතෙන්ට දුවගෙන ඇවිත් තිබුණේ. විමලයි කසුනුයි සුමිත්‍රා නෝනා දැකපු සැනින් පස්සට වුණා ටිකක්. "තමුසලට මොන හයියක් තියෙනවද? මගේ වත්ත ඇතුළට ඇවිත් මේ වගේ සද්ද දාන්න? අර පොලිස් කූඩුවේ දවස් 2ක් läග්ග මදි වුණාද?" සුමිත්‍රා නෝනා විමල ඉස්සරහට ඇවිත් ඇඟට කඩා පැනලා වගේ ඇහුවා. "නෑ නෝනා, මේ බණ්ඩ කරපු වැඩේ හරිද? මගේ පුතා පොලිසියට අල්ලලා දුන්නේ." විමල තර්ක කරන්න හැදුවා. "කට වහනවා විමලා." සුමිත්‍රා නෝනාට කතා කරන්න දුන්නේ. "උඹේ පුතා කරපු චරා වැඩේ නිසා තමයි උට හිරේ යන්න උනේ. තමන්ගේ මිනිහටම ගහලා
කෙල්ලෙක්ව බලෙන් විකුණන්න හදපු එකට ආකාශ් පුතා කලේ නීත්‍යානුකූලව කරදේ. තමුසෙලා හිතුවද බණ්ඩා මෙහි තනියම ඉන්නවා කියලා? මතක තියාගනි. බණ්ඩා ඉන්නේ මගේ හෙවනේ. උන්ට අතක් තියන්න තබා මේ වත්ත පැත්තේ ආවොත් මං ආයිත් පොලිසිය මෙතෙට එක්කෙනවා. කසුන් බිම පලාගෙන විමලගේ අතින් නැත්තා. අම්මේ අමු ඕකෙත් එක්ක කතා කරලා වැඩක් නෑ. ඌ හීන් හඬින් කිව්වා. තමුසෙලා දෙම්ම දැම්ම මේ ගේට්ටුවෙන් එළියට යනවලා. ආයිත් මේ වත්ත ඇතුලේ කෑ ගහන සද්දයක් හරි බණ්ඩාට තර්ජනයක් හරි වුණොත් අප ගන්න බැරි වෙන්නම ඇතුළට යවනවා මං. සුමිත්‍රා නෝනා ගේට්ටුව පැත්තට ඇඟිල්ල දික් කරලා අන කරා. විමල ආකාශ්ගේ අම්මගේ තියෙන බලපුලුවන්කාරකම හොඳටම දැනන් හිටියා. තවත් මෙතන හිටියොත් වැඩේ වරදින බව තේරුණ නිසා ඇය සහසි දැස්සට වෛරී බැල්මක් හෙළලා කසුන්වත් ඇදගෙන බහම වත්තෙන් පිට වෙලා දෙව්වා. උන් ගියාට පස්සේ සුමිත්‍රා නෝනා මුරකේ ඇතුළට ආවා. බණ්ඩා අමාරුවෙන් පුටුවෙන් නැගිටින්න හදද්දී ඇය ඒක වැළැක්වුවා. බණ්ඩා ඔතනින් වාඩි වෙන්න. උඹලා ඔකුන්ට බය වෙන්න එපා. මං ඉන්නකම් ඔය කෙටවත් මේ වත්ත ඇතුලේ චණ්ඩිකම් කරන්න මං ඉඩ දෙන්නේ නැහැ. ඇය සහසිතට බලලා සහතික වුණා. විමලයි කසුනුයි වත්තෙන් පිට වෙලා ගියාට පස්සෙත් සුමිත්‍රා නෝනාගේ හිතට ලොකු සැනසීමක් තිබුණේ නැහැ. උන් මෙහෙන් ගියේ මහ වෛරකින් කියලා ඇය හොඳටම දැක්කා. ආකාශ් කොළඹ ගිය නිසා Taman වයසක යණියෙක් විදිහට තනියම මේ හැමෝටම මූණ දෙන්නේ කොහොමද කියන බය ඇගේ හිතට ආවා. විශේෂයෙන්ම සහසේ මේ වත්තේ ඉන්නකන් අර කොඩන්ගේ එකීර තියෙන කරදරේ ඉවර වෙන්නේ නැහැ කියලා සුමිත්‍රා නෝනාට තේරුණා. බණ්ඩා ඔයාලා මෙහි ඉන්න එක දැන් එච්චර හොඳ නැහැ. අර කාලකන්ණි ආයිත් මොනවා හරි කරදරයක් කරන්න ඉඩ තියෙනවා. සුමිත්‍රා නෝනා කල්පනාකාරීව කිව්වා. ඒක ඇත්ත නෝනා. මට මං ගැන නෙවෙයි මේ කෙල්ල ගැනයි බය. බණ්ඩා දුකෙන් සහසි දිහා බලලා කිව්වා. සුමිත්‍රා නෝනා ටිකක් වෙලා කල්පනා කරා. ඇයට එකපාරටම අදහසක් ඔළුවට ආවා. සහසිය මේ ගමෙන් ඈත් කරලා කොළඹ එක්ක ගියොත් ආරක්ෂාවත් සැලසෙනවා. ඒ වගේම ආකාශ සහසිය මග හරින්න ලැබෙන්නේත් නැහැ. හැබැයි එතකොට බණ්ඩාව තනියම මෙහෙ දාලා යන්නත් බෑ. කොළඹ වත්තේ වැඩපළවල් බලා ගන්න, කුස්සියේ වැඩ කරන්න තව ඕන තරම් මිනිස්සු ඉන්න නිසා බණ්ඩාව එක්ක යන්න විදියක් නැහැ. සුමිත්‍රා නෝනාට Tamanගේ මල්ලිව මතක් වුණා. මල්ලි ඉන්නේ ළඟම ටවුන් එකක. එයාගේ ලොකු පොල් වත්තක් තිබුණා. ඒක බලා ගන්න විශ්වාසවන්ත මිනිස්සෙක්ව මල්ලි කාලෙක ඉඳන් හෙව්වා. බණ්ඩා මගේ මල්ලිගේ ටවුන් එකේ තියෙන පොල් වත්ත බලා ගන්න විශ්වාස කෙනෙක් ඕන වෙලා තියෙනවා. බණ්ඩාට පුළුවන් ද එහෙ ගිහින් නතර වෙලා ඒ වැඩ ටික බලන්න. එහෙ ආරක්ෂාවත් හොඳයි. හැබැයි සහසිය මෙහෙ තියන්න බෑ. සුමිත්‍රා නෝනා කිව්වා. සහසි බය වෙලා බලන් හිටියා. එතකොට මන් නෝනා දුව මං කොළඹ එක්ක යනවා සහසි. දුව එහෙ ඉන්න ඕනේ. එතකොට අර කසුල්ලට ආව හොයාගෙන කොළඹට එන්න බෑ. ඔයාට එහෙ පරිස්සමින් ඉන්න පුළුවන්. සුමිත්‍රා නෝනා කෙලින්ම කිව්වා. කොළඹ යන්න වෙනවා කිව්වහම සහසිට එකපාරට මතක් වුණේ ආකාශ්ව. ඒ දෙටි නපුරු මනුස්සයා ඉන්න ගෙදරට Taman වගේ දුප්පත් කෙල්ලෙක් යන්නේ කොහොමද කියලා ඒකට හිතා ගන්න බැරි වුණා. හැබැයි සුමිත්‍රා නෝනාගේ තීරණයට පිටින් යන්න සහසිටවත් බණ්ඩටවත් පුළුවන් කමක් තිබුණේ නැහැ. පහවදා උදේම සුමිත්‍රා නෝනාගේ මල්ලි වත්තට ආවා. බණ්ඩව එක්කන් යන්න. බණ්ඩ Tamanගේ පරණ බෑග් එකත් අතට අරන් ඔළුවේ පාස්ට් එකකුත් එක්කම විදුලට බැස්සා. සහසි තාත්තගේ පස්සෙන් මිදුලට ආවේ ඇස්සල කඳුළු පුරවගෙන. තාත්තේ පරිස්සමින් ඉන්න ඕනි. බෙහෙත් ටික වෙලාවට බොන්න. සහසි තාත්තගේ අතින් අල්ලගෙන හැඩුම් බර කටහඬින් කිව්වා. දැක්ක දවසේ ඉඳන් තාත්තගෙන් ඈත් වෙලා ඉඳලා නැති සහසිට මේ වෙන්වීම දරා ගන්න අමාරු වුණා. බණ්ඩ සහසිගේ ඔළුව අත ගෑවා. බණ්ඩගේ ඇස් දෙකත් රතු වෙලා තිබුණේ. උඹත් පරිස්සමින් ඉන්න තුවේ. එහෙ ලොකු මහත්තයා ටිකක් සැරයි කියලා උඹ දන්නවනේ. ඒ මහත්තයා මොනවා කිව්වත් කට වහගෙන ඉන්න. සුමිත්‍රා නෝනා කියන විදිහට වැඩ කරපන්. මං ගැන බය වෙන්න එපා. බණ්ඩ අමාරුවෙන් hina වෙලා කිව්වා. සහසි තාත්තගේ කකුල් දෙක අල්ලලා වැන්දා. බණ්ඩ සහසිව නැගිට්ටවල බදාගත්තේ ආයිමත් කවද දකින්න ලැබෙයිද කියන දුකෙන්. ඒ දුක්බර දර්ශනය දිහා බලන් හිටපු සුමිත්‍රා නෝනාගේ හිතත් තුනු වුණා. බණ්ඩා බය නැතුව යන්න. සහසි මගේ ළඟ ඉන්නේ. සුමිත්‍රා නෝනා කිව්වා. බණ්ඩ මාළිගේ වාහනේට නැගලා පිටත් වෙලා යනකම්ම සහසි පාර දිහා බලන් ඇඬුවා. වාහනේ නොපෙනී ගියාට පස්සේ ඇයි හීන සුසුමක් කරලා Tamanගේ රෙදි මල්ලත් අතට ගත්තා. හවස 3 විතර වෙද්දී සුමිත්‍රා නෝනායි සහසි කොළඹ සුඛෝපභෝගී නිවස ඉදිරි පිටට ආවා.
ගමේ පරිසරයට විතරක් හුරු වෙලා හිටපු සහසිට මේ ලොකු තට්ටු නිවාස පාරේ යන වාහන සද්ද දැක්කම මහ බයක් වගේම අමුත්තක් දැනුණා. Taman වගේ කෙල්ලෙක් මේ වගේ ලොකු මාලිකාවක ඉන්නේ කොහොමද කියලා ඒකිට හිතා ගන්න බැරි වුණා. ගෙදර වැඩ කරන අය දුවගෙන ඇවිත් සුමිත්‍ර නෝනගේ බෑග් ටික ගත්තා. සහස් Tamanගේ පරණ රෙදි මල්ලත් බඩට තද කරන් හීනියට වේවුලමින් නෝනගේ පිටිපස් වෙන්නම ගේ ඇතුළට පියවර තිබ්බා. සාලේ මැද තියෙන ලොකු සෝෆා එකේ වාඩි වෙලා ලැප්ටොප් එකෙන් වැඩ කරමින් හිටපු ආකාශ් සාර දොර ඇරෙන සද්දට ඔලුව උස්සා බැලුවා. අම්මා ඉස්සරහින් ඉද්දි පිටිපස්සෙන් බයෙන් ගැහැමින් බිම් බලාගෙන ඉන්න සහසි දැක්ක ගමන් ආකාශ්ගේ මූණ එකපාරටම නපුරු වුණා. එයා ලැප්ටොප් එක මේස උඩින් ගහලා වගේ තියලා එකපාරටම නැගිට්ටා. අම්මා මොකද්ද මේ කරන්නේ? මේකෝ මෙහෙ එක්කන් ආවේයි. ආකාශ් කේන්තියෙන් මහා හයියෙන් ඇහුවා. කෙල්ල කොළඹ ආවා. හැබැයි ආකාශ් නම් ඉන්නේ හොඳටම මල පැනලා.